はい。月曜日も会社が休みだから冬越しって人そうね、一番綺麗ね。わかりました。あ、写真を撮って大丈夫ですか？このまま、ありがとうございます。このままずっと向こうに行けば、また向こうの建物に出てきて、わかりました。ごめんなさいね、お世話になります。向こうにもこういういっぱいいるんで、めっちゃ綺麗ね。まだまだ向こうにまだまだ。ありがとうございます。ඉතින් යාළුවනේ අපිට ගොඩාක් හොඳ ජපන් අංකල් කෙනෙක් හම්බුණා. එයා අපිට ගොඩාක් විස්තර කියා දුන්නා. මේ විදිහට තමයි මේකේ මාළු බලන්න එහෙම තියෙන්නේ. මාළු ඉන්නවා ලස්සන ගොඩක්. අපේ සුබුන් යාළුවත් ඉන්නවා. ඉතින් අපි බලමු. ඉන්න තැනකට ඉතින් අපි ඉස්සරහට ඉතින් මේ වගේ වීඩියෝ කරමු අදහස් කරනවා. අපි එකට අපිත් එක්ක ඉන්න ඉදිවි කියලා බලාපොරොත්තු වෙනවා. ඔව් ඉස්සරහට නෙසුබු. ඔව් අපිට ඉතින් ඉස්සරහට ඉතින් පුළුවන් වේවි ඉතින් යාළුවනේ එන්න අපිත් එක්ක අපි යමු මාළු බලන්න. ලස්සන මාළු හැමතැනම ඉතින් ඉන්නවා කුවට ඉතින් හැමතැනම නෑ මාළු. ගිපුවල ලස්සනම ප්‍රදේශයක් ඉතින් අද අපි ඉතින් ඇවිල්ලා තියෙනවා. ඉතින් ගිපුවල මාළු බලන්න සහ ප්ලේස් එකක් බලන්න ඉතින් අපි එක්ක දිගටම ඉන්න. අපි මසෝගේ පොඩි ඉස්සරහට. හරි. එකටම ඉන්නවා. ගොඩක් පිරිසිදු වතුර මෙහි. ඔව්. ගොඩක්ම පිරිසිදු. ගොඩක්ම පිරිසිදුනේ. ඔය සම නාගරික කවණෙන් චුට්ටක් මිදිච්ච පැත්තක් ඉරෝරා සගන අදු තෝමෝ මෙච්ච කිරෙයියෝ කක්කොයියා. ඔව් ලස්සන මලක සුදු පාට. ඔ මේ වතුර පිරිසිදුයි. මේ හිම කාලේට ගොඩක් හිම වැටෙනවා. අපිට බිස්කට් පැකට් එකක් අයිතින් ගේන්න බැගුණා. ඉතින් මාළුට කන්න දෙන්න උඩ බල යනවා. ලස්සන මාළු ඉතින් අපි ලංකාවේ මෙහෙම තියෙයිද? ලංකාවේ නම් ඔව් මෙච්චර ලොකුවට ඒ ඔව් මාළු ටික හීලයි වගේනේ. මසංගේ මාළු ටික හීලයි වගේනේ. ඕනේ කවුරු කරදර කරන්නේ නැහැ නේ මාළු. කවුරු කරදර කරන්නේ නැති නිසා ලස්සන ඉන්නේ. පට්ට ගැටිනේ.